මේ අහන්න හිත හදාගන්න කියලා කෙනෙක් ලේසියෙන් කිව්වට ඒක ඇත්තටම කරන්න කොච්චර අමාරුද කියලා මම දන්නවා. හැමදේම ඉවරයි මම තනි වෙලා මට ආදරය කරන මීට පස්සේ කවුරුත් නැති වෙයි කියලා ඔයාලට හිතන එක හරිම සාමාන්‍යයි. ඒ තරමටම ඔයා ඒ බැඳීමට අවංකව ආදරය කළා. ඒ නිසාමයි අද ඒක නැති වුනාම පපුව පලන්න වගේ වේදනාවක් ඔයාට දැනෙන්නේ. ඒත් එක මොහොතකට හිතන්න ඔයා ඇත්තටම පෙරදිලාද? නැහැ. ඔයා ඇත්තටම මේ බේරිලා තියෙන්නේ. ඔයාගේ වටිනාකම දන්නේ නැති, ඔයාට අවංක වෙන්න බැරි වුණ කෙනෙක් එක්ක මුළු ජීවිත කාලයම ඉන්න උනා නම් ඒක මීට වඩා කොච්චර වේදනාකාරී වෙයිද? ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ නෙවෙයි. ඔයා කලේ අවංකව ආදරය කරපු එක. ඒ ආදරේ තේරුම් ගන්න, ඒකට ගරු කරන්න ඒ කෙනාට බැරි වුණා. ඒක යාගේ අවාසනාව මිසක් ඔයාගේ දුර්වලකමක් නෙවෙයි. ඒ නිසා ඔයාගේ වටිනාකම කවුරු හරි දාලා ගියා කියලා අඩු වෙන්නේ නැහැ. දැන් ඇති. අඬන්න ඕන නම් අද අන්තිම වතාවටත් අඬන්න. හැබැයි හෙට උදේ නැගිටින්නේ අලුත් මිනිස්සෙක් විදිහට. ඔයාට ඔයාව කවදාවත් අහිමි වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. දැන් කාලය ඇලිත් තියෙන්නේ ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න. කලින් කරන්න බැරි වුණ දේවල් කරන්න, අලුත් හීන හඹාගෙන යන්න. ඔයා මේ ලෝකයේ ඉන්න සුවිශේෂී කෙනෙක්. ඔයා ඔයාටම ආදරය කරන්න පටන් ගන්න දවසට මේ ලෝකයම ඔයාට ආදරය කරයි. අතීතය ඉවරයි. ඒක පාඩමක් විතරයි. ඔයාගේ ඉස්සරහට ලස්සන දේවල් ගොඩක් බලාගෙන ඉන්නවා. හිත හයිය කරගන්න. වැටුණු පාරවල් වලම ආයෙත් යන්න හදන්න එපා. අලුත් පාරක් හදාගන්න. ඔයාට පුළුවන් ආයෙත් නැගිටින්න. මොකද ඔයා ඒ තරම්ම ශක්තිමත්. ජය වේවා.